එදසම් අවුරුද්දේ එක්ලන්ටයින් ජෙබ් මහත්මිය ආරම්භ කළ ළමාලකවරණ සන්ධානය. ඇය ඒ සංවිධානය ආරම්භ කරමින් කියා සිටියේ යුක්ති සහගත හෝ අයුක්ති සහගතව ජයග්‍රාහී හෝ පරාජිතව සිදුවන සියලුම යුද්ධ සිදුවන්නේ ළමුන්ට එරෙහිව කියලා. ආයුබෝවන් ඔබ එක්වන්නේ සියත ටීවී ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් මම සිරිමල් ජයකොඩි. කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ සංවර්ධන කටයුතු වේගවත් කිරීම සඳහා දියත් කළ දිනසීයේ වැඩසටහන සාර්ථක බව ප්‍රධාන නගර පරිපාලක ඕමාර් කාමිල් මහතා පවසනවා. මේ පඬුවස්නුවර කොළඹගම ඓතිහාසික මිගුණාරාම විහාරස්ථානයේ සිටයි අද මේ නවම්පුර පසළොස්වක පොහෝ දින TNL රූපවාහිනී නාලිකාව ඔස්සේ කවදත් ඔබට සුපුරුදු දහම් ප්‍රදීප සදහම් චාරිකා වැඩසටහන සජීවීව ගෙන එන්නේ. කොළඹගම මිගුණාරාම රාජමහා විහාරාධිකාරී නේපාලයේ ලුම්බිනි නුවර ශ්‍රී ලංකා මහවිහාරයේ මහෝපාධ්‍යාය පූජ්‍යපාද ගල්ලැහැපිටියේ ප්‍රේමරත්න අපේ කොළඹගම දිහාම්දුරු අපිත් එක්ක මේ අවස්ථාවේදී උන්වහන්සේ වැඩම කර සිටිනවා. මේ අවස්ථාවට ශාන් වික්‍රමසිංහ මජතුමා TNL ආයතනයේ සභාපතිතුමා ආකල්පමය හා චර්යාමය වෙනසක් ඇති කරගන්නට නැවතත් මෙවන් වැඩසටහනකින් හමු වෙමු. සම්බන්ධතාවය පිළියන්දල ප්‍රධාන පාලක මැදිරියට. යාවෙබ්ස් අන්තර්ජාල ද්වාරයේ නිල අන්තර්ජාල පිවිසුම සනිටුමත් කිරීමේ අවස්ථාවයි දැන් අලබති වෙන්නේ. වර්ෂ 2000 දෙසැම්බර් මාසයේ පවන ආරම්භ කළ මිහිසර අද වෙද්දී සෑහෙන දුරක් ඇවිල්ලා. ලංකාවේ මේ දවස්වල වැඩියෙන්ම ජනප්‍රියතාවයටපත් ජනප්‍රිය ටෙලි නාට්‍යයක් තමයි අමා. දැන් අපි යන් අමා හම්බ වෙන්න. මේ තමයි අමා ෂෙරිල් දෙක. ඉතින් කොහොමද තොරතුරු? පුංචි කාලයක් ඇතුළත මහා විප්ලවයක් කරන්න පුළුවන් වෙච්ච මේ තාරුණ්‍ය නව රැල්ල නව රිද්මේ හඳුනාගත්ත අපේ ලහිරු ඉන්නවා කොරියා ටුවර් එකට එන්න බලාගෙන. ලහිරු කොහොමද තොරතුරු? සිරස සුපර්ස්ටාර් සීසන් 3 නම ශානිකා මදුමාලි. කොහොමද තොරතුරු? all right එක එකතු වෙන්නේ අපේ තුෂාර. ඉතින් හොඳ තරුණ කලාකරුවෙක් හැටියට හඬ පොඩ්ඩක් අවදි කළොත් වැඩි ජනප්‍රසාදයක් ලබාගෙන ඊටාම ජනප්‍රියත්වයට පත්වෙච්ච ගායන ශිල්පිනියක් තමයි සුරේනි ඩිමෙල්. මොබිල් කුසලාන අන්තර් තාප විදුලි බලාගාර සය සමාජික තරඟාවලිය මොබිල් ලුබ්‍රිකන්ට්ස් ඔබ වෙත ගෙනෙන සීමා සහිත මැක්ලරන්ස් ලුබ්‍රිකන්ට් ආයතනය මගින් ප්‍රථම වතාවට ලංකාවේ සංවිධානය කළේ 1970 දශකයේ යුරෝපයේ ඉතාමත් ප්‍රසිද්ධියට පත් වුණා ඩොරිස් ඩේ කියන ගායිකාව. ඇය ගායනා කළ ඔය කේසෙරා සෙරා what will be future is us to see කියන ගීතය සමවෙනි ඔබ සමටම සුවපද රාත්‍රියක්. බොහොම ස්තුතියි.